ආයුබෝවන්. අද මම මගේ රාත්‍රී ආහාරයට ලෑස්ති කරගන්නේ දකුණු කොරියාවේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම සාම්ප්‍රදායික කෑමක් වන තෙන්ජන් සුප්. ඒ විතරක් නෙවෙයි. මේ සුප් එකත් එක්ක ඒකට ගැලපෙන රසවත් එළවලු ව්‍යංජනයකුත් අද අපි හදනවා. කොරියානු රසයට ආස කරන ඔයාලට අද වීඩියෝ ගොඩක් විශේෂ වෙයි. අපි බලමු කොහොමද මේ රසවත් රාත්‍රී ආහාරය ලෑස්ති කරගන්නේ කියලා. අද අපේ කෑම වේලට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නැවුම් එළවලු වර්ග කිහිපයක්. තෙන්ජන් සුප් එකට වගේම එළවලු ව්‍යංජනයටත් අල, කැරට්, වට්ටක්ක සහ හතු වර්ග භාවිතා කරනවා. මුලින්ම අපි මේ එළවලු ටික සිහින්ම කපාගෙන සූදානම් කරගමු. දැන් අපි අපේ සුප් එක හදමු. මුලින්ම භාජනයකට අල සහ කොරියානු සාම්ප්‍රදායික සෝයාබීන් පේස්ට් ඒ කියන්නේ තෙන්ජන් මේ සැඳ දෙකක් පමණ එකතු කරලා හොඳින් දිය කරගන්නවා. වතුර රත් වීගෙන එද්දි මුලින්ම තැම්බෙන වෙලා යන අල, කැරට්, වට්ටක්ක සහ ලූණු එකතු කරගන්නවා. මේ සුප් එකේ සුවඳ දැම්මම මුළු කුස්සිය පුරාම විහිදෙනවා. එළවලු ටික තැම්බීගෙන එද්දි අපි මේකට සිහින්ම කපාගත් සුදු ලූණු, ඒ වගේම සැරපදමට සිහින්ම කපාගත් අමු මිරිස් ටිකකුත් එකතු කරලා තව ටිකක් නටවා ගන්නවා. සුප් එක ලෑස්ති වෙන අතරේ අපි අපේ එළවලු ව්‍යංජනය හදාගමු. මේ සඳහාත් අපි කලින් වගේම සිහින්ම කපාගත් අල, කැරට් සහ වට්ටක්ක එකතු කරගන්නවා. තෙල් ස්වල්පයක් රත් වෙන්න හැරලා මුලින්ම අල සහ කැරට් යොදලා විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්නවා. අවසානයට හතු ටිකත් එකතු කරලා රස අනුව පදම සකස් කරගෙන ලිපෙන් බාගන්නවා. ඉතාමත් සරලයි. ඒ වගේම ගුණදායකයි. දැන් අපේ කොරියානු ක්‍රමයේ පෝෂණීය රාත්‍රී ආහාර වේල සූදානම් කර අවසానයි. සීතල වෙලාවට මේ වගේ උණු තෙන්ජන් සුප් එකක් බොනකොට ඇඟට වගේම හිතටත් මාරම සහනයක්. තවත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.